සුබ උදෑසනක් ඔයාලට කොහොමද? ඔන්න අද අපි යනවා සේරුවාවිල රජමහ විහාරයට. එන්න යන මාත් එක්ක ඒ ගමන යන්න. ඔන්න ඉතින් අපිට මගදී යාළුවෙක් හම්බුණා. බලන්නකො කවුද කියලා. මේ වගේ තැන්වල ඉතින් මේගොල්ලෝ ඉන්නවා. අපිට දකින්න ආස වුණාට මෙහි ආයෙත් නම් මේක එච්චර සුන්දර දසුණක් නෙවෙයි. ඒකටම හරිම බයයි අපිට නම් දැක්කහම ඉතින්. එයාලා කොහොම ඉන්නවද කියලා නම් දන්නේ නැහැ. මේ තියෙන්නේ සේරුවාවිල මංගල මහා සෑය. බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කර සෑදූ ස්තූපය. ඇත්තෙම මෙතන හරිම නිහඬයි, නිස්කලංකයි. වැඩි කට්ටිය අද නම් නැහැ. නම් වෙනදාට ඉන්නවා කියලා මම හිතනවා. ඒ තරම්ම නිස්කලංක ශාන්ත බවක් මෙතන තියෙනවා. මේ අපි දැන් යමු බුදුමැදුර බලන්න. මෙතනින් එහා චුට්ටක් දුරට යන්න ඕන. මේ බුදුමැදුරේ තියෙන බුදු පිළිමය වගේම දෙයක් කැණීම් කිරීමේදී ශෛලමය බුදු පිළිමයක් සොයාගෙන තියෙනවා. මට ඇත්තට මේකේ ෆොටෝ එකක් වීඩියෝ එකක් ඔයගලන්ට ගන්න බැරි වුණා. ඉතින් ඇත්තට මේක හරිම ලස්සන දෙයක්. මේ ආවට ගොඩාක් තැන්වල ඒ කැණීම් වලින් හොයාගත්තු දේවල් තියෙනවා. ඒවා බලන්න පුළුවන්. ඇත්තටම මේ වගේ තැන් ඇවිල්ලා බලන්න. මේ වගේ තැන් අපේ දේවල්, අපේ උරුම දේවල්. ඇත්තට මේවා අපි බලන්න ඕන දේවල්. ඉතින් ඔන්න ඉතින් නවතනකට ආවා. ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් ආයෙත් වීඩියෝ එකකින් හමු වෙමු. හරි.